සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. සාරා කිචන් ඉස්සෙල් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මං හදන්න යන්නේ හැමෝම කන්න කැමති සේවරි නට්ස්. මෙච්චර කාලයක් ඔයාලා සේවරි නට්ස් කෑවේ කඩෙන්නේ. අද ගෙදරම හදලා බලමු. විනාඩි 10ක්වත් යන්නේ නැහැ මේ සේවරි නට්ස් ගෙදරම හදාගන්න. ඒ වගේම තමයි මේ සේවරි නට් හදන්න ප්‍රධානම ද්‍රව්‍ය 3යි අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ සේවරි නට් හදන්නේ කියලා. මුලින්ම මම පාන් පිටි කෝප්ප 1/2ක් ගන්නවා. ලුණු තේ හැඳි භාගයක්, පොල් තෙල් මේස හැඳි 1/2ක් ගන්නවා. දැන් ලුණු සහ තෙල් පාන් පිටි එකේ හොඳින් මේ විදියට කවලම් කරගන්න. දැන් පාන් පිටි එකට වතුර එකතු කරලා මේ ඩෝ එක අනා ගන්න ඕන. ඒ වගේම ඩෝ එක අනා ගන්නකොට වතුර ටික ටික තමයි අපි එකතු කරන්න ඕන. ඔයාලා මේ ඩෝ එක අනනකොට එකපාර වතුර එකතු කරන්න එපා. එහෙම වුණොත් මේ ඩෝ එකේ වතුර ගතිය වැඩි වෙනවා. වතුර ගතිය වැඩි ඩෝ එකකින් අපිට සේවරි නට් හදාගන්න අපහසු වෙනවා. ඒ වගේම ඔයාලා ගෙදර වැඩි පිරිසක් ඉන්නවා නම් මේ අමුද්‍රව්‍ය මේ ප්‍රමාණ වලින් වැඩි කරලා ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ ඩෝ එක මගේ අතේ ඇලෙන්නේ නැහැ. අන්නේ පදමට තමයි මේ ඩෝ එක හදා ගන්න ඕන. දැන් මම මේ හදාගත්ත ඩෝ එක කොටස් දෙකකට වෙන් කරනවා. මේ විදිහට කොටස් දෙකකට වෙන් කරන්නේ මේක තුනී කරගන්න පහසු නිසා. ඩෝ එක තුනී කරන්න කලින් මම මේ විදිහට පාන් පිටි ටිකක් ඉහළ ගන්නවා. දැන් ඩෝ එක හොඳින් තුනී කරගන්න ඕන. ඔයාලට මේ වගේ රෝලර් එකක් නැත්තම් රවුම් බෝතලයක් අරගෙන වුණත් මේ ඩෝ එක තුනී කරගන්න පුළුවන්. දැන් මම මේ ඩෝ එක තුනී කරගෙන ඉවරයි. මේ වගේ බෝතල් මූඩියකින් අපිට සේවරි නට් හැඩයට මේ ඩෝ එක කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ කජු මදයක් හැඩයට. බලන්න. ඔයාලටත් පුළුවන් මේක ගෙදරදී ලේසියෙන්ම හදාගන්න. මේ විදියට ඩෝ එක සම්පූර්ණයෙන්ම කපා ගන්නවා කජු මදයක් හැඩයට. මේක කපාගෙන ඉවරුණාට පස්සේ අනිත් ඩෝ එකක් තුනී කරලා මේ විදියටම කපා ගන්න. ඩෝ එක මේ විදියට කපා ගත්තට පස්සේ අපි දැන් මේ ටික තෙලේ බැද ගන්න ඕන. පොල් තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මේ විදියට සේවරි නට් ටික එකතු කරලා හොඳින් බැද ගන්න ඕන. මේ ටික බදිනකොට ගොඩක් කර වෙන්න බදින්න නැහැ. රන්වන් පාට වෙනකම් බැදුනහම හොඳටම ඇති. ඊට වඩා බැදුනොත් මේකේ කර රසක් එන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ ගානට බැදගත්තාම හොඳටම ඇති. ඩෝ එකෙන් කපාගත්ත සේවරි නට් ඔක්කොම මේ විදියට තෙලේ හොඳින් බැදගන්න. මේ තියෙන්නේ මම බැදගත්ත සේවරි නට්ස් ටික. දැන් මේ සේවරි නට් උණුවෙන්ම තියෙද්දි ලුණු කුඩු සහ මිරිස් කුඩු ඔයාලගේ පදම අනුව එකතු කරගන්න පුළුවන්. දැන් මේ සියල්ලම හොඳින් කවලම් කරගන්න. ඔයාලට පේනවා ඇති කඩෙන් ගත්ත වගේම පෙනුම හැඩය ඒ වගේම රසත් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන්ම මේ සේවරි නට් ගෙදරම හදලා බලන්න. මේ වගේ වීඩියෝ තව බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.